Vīramani sikkhapadam samādhiyāmi Adinādāna vīramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vīramani sikkhapadam samādhiyāmi Musāvādā vīramani sikkhapadam samādhiyāmi Sūrāmēraya majjapamādattahānā vīramani sikkhapadam samādhiyāmi සසරේ සැරිසරන සත්‍යයන්ගේ අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවේ ආලෝකය උදා කරනු වස් අප මහා අමාමෑණි බුදු පියාණන් වහන්සේ කල්ප කාලාන්තරයක් පුරාවට දසපාරමී ධර්මයන් පිරූසේක. උන්වහන්සේගේ එම අසිරිමත් ගුණ සමුදාය සිහිපත් කරමින් හදවත් තුළ ශ්‍රද්ධාවේ පහන දැල්වීම උදෙසා සෑම උත්සවයකම ආරම්භයේදී පොල්තෙල් පහන් දැල්වනු ලබයි. එසේනම් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දැල්වන්නට මාගේ මේ ගෞරවනීය ආරාධනය පොල්තෙල් පහන දැල්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු බෞද්ධ සංගමේ සභාපති වරාය අධිකාරියේ නිමල් ජයතිස්ස මැතිතුමන්ට අපේ ග්‍රාම සංවර්ධන හා සුබසාධක සමිති සංගම් ශාලාව අපේ මේක රැකගෙන ඉන්න අපේ සභාපතිතුමා UJP උඩදෙනිය මහත්මයාට ඒ වගේම අපේ ලේකම්තුමා කනිෂ්ක සමරසිංහ මහතාට අපේ භාණ්ඩාගාරිකතුමා ජගත් වීරසේකර මහත්මයාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු මෙහෙයුම් නිලධාරී මහජන ආරක්ෂක කමිටු සභාපති තලවතු හේම්පිට උතුර පොලිස් බල ප්‍රදේශයේ කිරිපත්ජොඩ NSK පුරේ මැතිතුමන්ට කවදත් අපට අතහිත දෙන අපි ඔබ ළඟට ඇවිල්ලා උදව් උපකාර ඉල්ලපු අවස්ථාවේ අපිව දිරිමත් කළ ගාමිණී වැලිවිට මැතිතුමන්ට සුමිත් වඩුවලගේ මහතාට සුදත් සේනානායක මහතාට එස්.එල්. සේනානායක මහත්මියට සිසිර බණ්ඩාර දෙන්නකෝන් අපේ පොල්ලතුබත් කඩේ මහත්මයා අපි හැමදාමත් අපි අගය කරා එතුමන්ට අපි ආරාධනා කරනවා එස්.එස්. රත්නායක මහත්මයාට සුදත් ලොකුල් ලියනගේ මහත්මයාට ජයතිලක වසන්ති සේනානායක මහත්මයාට තිලක වර්ධන සමූහ ව්‍යාපාරය අපිට හැමදාමත් අතහිත දුන්නා සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් පැමිණි මහත්මයෙක්ට කතා කරනවා එසේම අපේ සහෘද කලා සංසදයේ මංගලිකා කබ්රාල් මහත්මියට අපේ ප්‍රධාන සංවිධායක සාලිය පෙරේරා මහතාට බොදු කලා සංසදයේ සභාපති කැලුම් ගාල්ලගේ මහතාට ශ්‍රී පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලයේ හිටපු විදුහල්පති සරත් ආනන්ද විදුහල්පතිතුමාට අපේ සමාජික මාධවී රණතුංග මහත්මියට අපේ රවි අයියට ආරාධනා කරනවා ඉතා ආදරේ පොල්තෙල් පහන දැල්වීම සඳහා මේ ස්ථානයට පැමිණෙන ලෙස ලලිත කලාවේදී මුළු දිවයිනටම සාම වෙනිසුරු ශ්‍රී පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි අශෝකා විජේකාන්ත ගුරු මහත්මිය කරනවා පොල්තෙල් පහන් සිළු දැල්වීම සඳහා इष्टार्थ सिद्धि संभवा प्रणमामि सततं भक्ति
सर्व मंगला वीर विकुमा तेज गुणिंदास पारमिता बल पे मार बल पीद बोधि मुले सिंहनाद पैतीरू देह विराजित सैसितिलो गुरु लोक सकुन सैन सू मम नमदिं मुनि पाद पियुं योग साधु किया बैठिनी කිරිපත්ජොඩ සහෘද කලා සංසදේ බුද්ධාභිවන්දන සදහැගී සරණියට පැමිණි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අපේ ආරාධනයේ මෙහි සැපැමිණි අතිගෞරවහාරය ශ්‍රී ඥානමලා රාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අමරවිට ඥානදත්ත ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයේ අපට අවසර විශේෂයෙන්ම අපේ ආරාධනෙ මෙහි පැමිණි අපේ සභාපතිතුමා ඇතුළු සියලුම සම්භාව්‍ය ආරාධිත අමුත්තන්ගෙන් සියලු දෙනාගෙන්ම අවසර ප්‍රදේශවාසී පැතිමතුනි බෞද්ධ හිතවතුනි දුආදරුවනි ඔබ සියලු දෙනාගෙන් අපේ මේ බුද්ධාභිවන්දන සදහැගී සරණිය ආරම්භ කිරීමට අවසරයි අපට ශ්‍රී බුදු වසරේ 2569ක් වූ වෙසක් මාස 31 වන දින කිරිපත්ජොඩ සහෘද කලා සංසදයේ මගින් උතුම් වෛශාඛ මංගල්‍ය සමරනුවස් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණ සිහිපත් කරමින් බුද්ධාභිවන්දන සදහැගී තාවලියක් ඉදිරිපත් කරන්න අපි සැම අතිකා කරගත්තා. ඒ සඳහා අප සංසදයේ සියලුම සමාජික මහත්ම මහත්මීන් බුදු ගුණ වැයුමට එකතු වුණා. මෙවන් සහෘද කලා නිර්මාණයක් ඉදිරිපත් කිරීමට අපි ප්‍රදේශවාසී ඔබ සැමගේ සහයෝගය ඉල්ලා සිටියා. අප කෙරෙහි තිබූ විශ්වාසය ඔබේ නොමසුරු ආධාරය උපකාරය අපව තව තවත් ශක්තිමත් කළා ධෛර්යමත් කළා. ඒ සඳහා බොහෝ දානපතියන් ව්‍යාපාරික ප්‍රජාව අපහා අත්වල් බැඳගත්තා. රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මාකොළ මංගල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා අවවාද අනුව එසේම වේවැල්දුව ශ්‍රී ඥානමලා රාමාධිපති ශාස්ත්‍රවේදී අමප්පිටි ඥානදත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අපි සියලු දෙනාම මෙම සත්කාර කිරීමට පන්නරය ලබා ගත්තා. ඒ සඳහා පුහුණුවීම් කටයුතු වලට ග්‍රාම සංවර්ධන හා සුබසාධක සංගම් ශාලාව මෙම භූමිය අපට ලබා දෙමින් එහි සභාපති ගරු UNP උඩදෙනිය මහත්මයා, ගරු ලේකම් කනිෂ්ක සමරසිංහ මහතා, ගරු භාණ්ඩාගාරික ජගත් වීරසේකර මහතාත් නොමසුරු සහායක් ලබා දුන්නා. ඒ ලබා දුන්න සහාය නිසා නිර්ලෝභීව අපි අගය කරනවා. හැමතිස්සෙම අපි කරදර කරා යතුරු ඉල්ලලා මේ දොර අරින්නේ. ඒ නිසා අපිට සමා වෙන්න ඕනේ. අපි මේ වගේ සත්කාරයක් කරන්න තමයි එහෙම කරදර කළේ.
ඈත සීත රටක සිට නිතර දුරකථනයෙන් කතා කොට අපව දිරිමත් කළ හිටපු ගරු සභාපති GMK බණ්ඩාර මහතාද මේ අවස්ථාවේ සිහිපත් කරනවා. වෙසක් සඳ කිරණින් අපේ රට අපේ ගම ආලෝක වී අපට ආශිර්වාද කරන්නේ බුදු ගුණෙන් අප සිත් පහන් වී නිවි සැනෙහි උතුම් මිනිසත්කම රැකගත් සත්පුරුෂයෙකු ලෙස දැහැමිව දිවි ගෙවීමටයි. අමා ගඟුලේ කිමිද කම්පිතව හද මඩල දියවර බිඳක් දෝතට ගනුවස් අපේ මේ වෑයම ඔබේ සිත් සතන් තුල සදා නොමැකෙනසේ මේ නිමේෂය සනිටහන් කිරීමට. ඉතින් අපි බුදු ගුණ සිතමු, මෙනෙහි කරමු, ගයමු, සමාධිගත වෙමු. මේ බුද්ධාභිවන්දන සොර දැහැනගී සරණියට සමවැදෙන්නට ඔබට පැතිබර ආරාධනා. ඔබ සැමට තෙරුවන් සරණයි. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ මහා කරුණා සීතල මෙත්තහර මේ තුන් ලෝතලයේ දුක්ගිමන් නිවා දැමුසේක. බුදුරැස් කෙටවි නැගුණු ආලෝකය තුළින් අප සැනහෙමු. පෙරූපේරමිතා බලය මහිමේ නිසා ඔබ වහන්සේ බුද්ධ දිවාකරයාණන් වූසේක. පද රචනය ප්‍රවීණ සාහිත්‍යදර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. මුල් ගායනය ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේව ශූරීන් හා විශාරද නන්දා මාලිනියන්. එසේනම් පාරමිතා බල පූජිත ගීතයේ සමගින් බුදුගුණ මුහුදේ කිමිදෙන්නට සහෘද කලා සංසදයේ අපට අවසර. නමෝ නමෝ උත්තම චන්දිමාය නමෝ නමෝ අනන්ත ගුණන්වාය නමෝ නමෝ ශාක්‍ය නන්දනාය නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
අන්ධකාරයේ දුරලා කරුණාවේ උතුම් වූ හදින් සද්ධර්ම වර්ෂා වැස්ස වූ මෛත්‍රී මූර්තිය ඔබයි සමිඳුනි. කීපද විමලේන්ද්‍ර වතුරුගම කිවිදානන් මුල් ගායනය ආචාර්ය නන්දාමාලිනී මෙතනිය. ඔබ වහන්සේගේ ගුණ කදම්බය ප්‍රඥා ප්‍රදීප දල්වා ගීතය සමගින් ගයන්නට අපගේ මේ ආරාධනය සහෘද කලා සංසදය හටයි. කිසිදා සොයන බැලූ ඔබ වහන්සේ දිලිඳු අතු බැලටත් පුරුදු රස මැදුරටත් එකලෙස පිහිට වූ සේක. සුමිගුණය පා කරුණාවෙන් සනහාලු. මේ තුන් ලෝකයටම තරුපතිද දිනපතිද ඔබයි සමිඳුනි. බුදුසාමිනී ගීතය සමගින් වැටේ සිරිපා පෙවුම් නම දෙන්නට අවසරයි අපහට.
වැඩමවටහල වෙවැල්දුව ඥානයමලාරාම විහාරාධීශ්වර විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති අපේ ඥාන ධජ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනිකුත් වැඩමව වදහල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ආරාධිත අමුත්තෙනි කිරිවත්ගොඩ සහෘද කලා සංසදය මෙවර වෙසක් තෙමගුල කරන කොටගෙන
භක්ති ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීම පිළිබඳව අපගේ බලවත් ප්‍රශංසාව මේ අවස්ථාවේදී අපේ ධර්ම විද්‍යාලයේ ආචාර්ය විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති අපේ අශෝකා මෙතිනිය ඇතුළු සංවිධායක මණ්ඩලය වෙත බොහොම සතුටින් අපි පිරිනමනවා සිහිපත් කරනවා. දැන් මේ පාරේ එන්න බෑ. දන්සලයි භක්ති ගීත සම්දර්ශනයයි විවිධ වතාවත් විවිධ කටයුතු සංවිධානය වෙලා බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිපත් කරමින් දැන් අපි මේ භක්ති ගීත ප්‍රසංගයේදී බයිලා නෙමෙයිනේ කියන්නේ නේ. අපි බයිලා නෙමෙයි කියන්නේ. අපි බුදුහාමුදුරුවන්ගේ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මේ සදහවතුන්ගේ හදවත් වලට බුදු ගුණ කාවදින්නට අවශ්‍ය කරන ක්‍රමවේදයක් වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීම. ඉතින් අපි බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ඒ කටයුතු වලට සම්බන්ධ වීමේදී අපි බෞද්ධයෝ කියන බව හැඟෙනවනේ. දැන් තායිලන්තයේ ඊයේ ස්වාමීන් වහන්සේ නමක් අත්තරංගුවට අරගෙන නායක ස්වාමීන් වහන්සේ නමක් අත්තරංගුවට අරගෙන වෙනත් ආගමක් සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් කිරීම කරන කොටගෙන ඒ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් 82ක් බෞද්ධ ජනතාව ජීවත් වුණාට මොකද දැන් වෙනත් ආගමක් අදහන පුජ්‍යලයේ අග්‍රාමාත්‍ය තනතුරටපත් වෙලා හැම තැනටම එයාගේ ආගමික කල්ලි වාදය ක්‍රියාත්මක කරමින් සම්බන්ධීකරණය ලැබලා දීලා දැන් බෑ මොනවාරි ප්‍රකාශයක් නිකුත් කළා නම් එහෙම තායිලන්තයේ තත්ත්වය ඕකනම් ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට අරගෙන අද රිමාන්ඩ් කරලා නායක ස්වාමීන් වහන්සේ නම. ඒ නිසා අපි යන්නේ හරි වාසනාවන්තයි මුළු රටේම බෞද්ධ කොඩි දාලා ඒ වගේම විදුලි ආලෝකයෙන් සංවිධානය වෙලා හැමතැනම බැලූ ප්‍රදේශවල සැරසිලි කුමක්ද කාරණාව බුදු වීම ඉපදීම පිරිනිවන් පාම කියන මේ තෙමගුල අනුස්මරණය කරමින් අපි බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 8කින් 8 වෙනි වස් කාලයේදී ඒ 8 වෙනි වර්ෂයේදී ලංකාවට වැඩම කළා. ඒ 3 වෙනි වතාවට පළවෙනි වතාවට මහියංගනේට, දෙවෙනි වතාවට නාගදීපේට, 3 වෙනි වතාවට කොහාටද වැඩම කළේ බුදුහාඳුරෝ? කැලණියට. අපි කැලණියේ බුදුහාඳුරෝ ලංකාවට 3 වෙනි වතාවට වැඩම කළේ වෙසක් පොර 15ක් පොහොය දවසේ. ඒ නිසා අපි කැලණියේ ජනතාව වශයෙන් අපිට එයත් අතිශයින්ම වැදගත් කාරණාවක් සිහිපත් කරමින් මම මේ කටයුත්තට පුංචි රුකුලක් වෙන්න වචන දෙකක් තුනක් සිහිපත් කිරීමටයි මෙතනට පැමිණියේ. අපි සතුටු වෙනවා අපේ මේ සමිති සමාගම්
තව දුරටත් මේ වගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගන්නට අවශ්‍ය කරන හදවත් තුළ විවිධ ප්‍රසංග නිර්මාණය කරලා අලුතෙනුත් යමක් කරලා ජනතාව වෙත පිරිනමන්නට කටයුතු කරන්නේ නම් මැනවයි කියන බවත් බොහොම කාරුණිකව සිහිපත් කරමින් අපේ සෞහෘද කලා සංසදයේ අශෝක මැතිණිය ප්‍රධාන ඔබ සෑම දෙනාටම තවදුරටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා මෙවන් යහපත් කටයුතු සත්ක්‍රියාවන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියන ප්‍රාර්ථනාව සිදු කරනවා මේ මොහොතේදී මම නිහඬ වෙනවා සෑම දෙනාටම තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ පායා ඇති විසක් සඳේ සොම්නි කිරණින් මුළු මහත් ලෝකේ අඳුර දුරු වේවා හදවත් තුල නැගෙන සිල් සුවඳින් පාවේ දුගඳ වෙනසේවා සංසාරයේ මහා හතර මැදින් අමා ගඟුල බිහිවි සොම්නස් මල් පිබිදේවා විකසිත වූ එම සොම්නස් මල් වලින් සාමයේ සුවඳ දසත පැතිරේවා අවබෝධ කරත්තා පංචශීලය සැවොම රකිත්තා කිසිවෙකුට වෛර නොකරත්වා දහනෙන් සාමයෙන් ලෝකය පවතිවා
සේවා ඔය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙන සේවා ඔය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙන සේවා
නැති සතුටක් නැති මුහුණක් මේ සසර දනව්වේ යසරණ වෙලා දැනෙනවා අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා වැඩ ඉන්නා මහ බෝධි මුලේ
ආදී නවනීල පීඨ ආදී බුදුරැස් විහිදෙන්නා නවනීල පීඨ ආදී බුදුරැස් විහිදෙන්නා භගවත් භගවත් මහා සත්සම්නිලසුන් පරදන්නා මහා බෝධි මුලේ විදුරසුනේ රස විහිදෙන්නා මහා සාතුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මහා බෝධි මුලේ जाति फिरू तुम पार में संसार जाति फिरू तुम पार में गंभीर ज्ञान महिमिन लोनाथ माहि में गंभीर ज्ञान महिमिन लोनाथ माहि में तुम लोनाथ माहि में जगदीश महामंगल विसंगे सुपसन्ना जगदीश महामंगल विसंगे सुपसन्ना भगवान महासत्संग श्रीवैना महाबोधि मुले विदुरसुने रश्मिदिन्ना भाषारुमानो विदुरसुने वैना महाबोधि मुले කුටටි සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නිරන් දාවතරණය කලේ අප මහ බෝසතා අසත් කුටටි සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා Pasang putih sasar dungini utum sambodhiya pata keles niran davatarnaya kale ap mahabodhata pasang putih sasar dungini उतुम संबोधि
ආසාති ලෝක ආදි දුරණ දුරු පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් මේරන් තාවතරණය කලේ අප මහ බෝසතා පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා දස බිම්බරක් මාර සේනා පෙරද වූ දස බලධාරී වූ ඔබ වහන්සේ පෙරම් දම් පුරමින් මෙවන් වූ වෙසක් පොහෝ දිනක ජය ශ්‍රී මහ බෝධි මූලයේහි සම්මා සම්බුද්ධත්වයට පත් වූසේක. මුල් ගාණය WD අමරදේව ශූරී. එසේනම් සිරි බුද්ධ ගයා ගීතයත් සමග ගීතවත් වීමට සහෘද කලා සංසදයට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ. महाबोधि बेट सजिए विदुरा सुने मुनि राजा श्री महाबोधि बेट सजिए विदुरा सुने मुनि राजा
සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 මේ තුන් සරණයි සිරිපා කරුණා කිරීමට යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අපි ධර්මරාජ ගලෙහි ගල්පඩි නගිමින් සීත ගබුලෙන් ස්නානය කොට ඉදිකටු පානෙන් ගෙත්තම් කොට සුමන සමන්ති විරදුගේ පිහිටත් ආශිර්වාදයක් මැද ශ්‍රී පතුල නමස්කාරයට සැදී පැහැදී යන්නෙමු. ඔබත් අපහා කරුණා කරන්නට එක්වන්න. පද රචනය යූඩී පෙරේරා මහතා, මුල් ගායනය ග්‍රේටා ජනත සිල්වා හා විජිතා යන මහත්මිය, පසු ගායනය ආචාර්ය නන්දාමාලිනී මහත්මිය සහ ටී.එම්. ජයරත්න මහතා. එසේනම් මුනිනන්දන සිරිපාද වන්දන ගීතයක් සමගින් සහෘද කලා සංසදයේ ගීතවත් වීමටයි මේ සූදානම. ආය නදියා පුලිනේච තීරේ යන් සංච බන්ධ ගිරිකේ सुमनाच रंगे यंतयोनक पुरे मुनिनाच पादन तंग पाद लांचन महा सिरसा नमामि
වේ සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වේ දෙන් සුමන සුරින් දේසිකේ ගෞව පසු කරමින් සාදු කියාලා පසු කරමින් සාදු කියාලා Sri Mukidani Minatinu Pavitagare Sadhu Siripa Siripa Ipodi Rahul Dimba Devi Naradani Maharamati Sadhu Siripa Mutanal se me gor pave Upavinda ahoy gor duka Agmas kapala ne dandi Ekase madaya pala Rahul se ap sam sita Rahul se ap sam sita Managat veela Janya vadala Pina dinu Vavasagare Sadhu Siripa Shri Mahabodhi Mulehida Nasparami Dharma Balin Swami Mar Parade Dun Mar Parade Dunnae
නිදාවේ විනාදිනු භව සාගරේ සාදු සිරිපා
මල් පිපිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා
බෙහෙවින්ම ස්තුතියි ඔබ සියලු දෙනාටම. එසේනම් ස්තුති කතාව ඉදිරිපත් කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය කොළඹ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ශාස්ත්‍රපති මාධවී රණතුංග සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට ස්තුතිය පුද කිරීමටයි. අපව විශ්වාස කර ඔබ සැම කළ උදව් උපකාර ආධාර නිසාමයි මෙම වැඩසටහන අපට සාර්ථකව නිම කර ගැනීමට හැකි වුණේ. එසේනම් මා මුලින්ම මාගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටින්නේ අපගේ ආරාධනයෙන් මෙම ස්ථානයට වැඩම කළ රුහුණු විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී සුදර්ශනා රාමාධිපති ආචාර්ය මාකොළ මංගල ස්වාමීන් වහන්සේ ඇතුළු අප ආරාධනයේ මෙහි සැපැමිණි ගෞරවනීය මහා සංඝරත්නයටයි. මෙම අවස්ථාව වර්ණවත් කිරීමට සැපැමිණි සියලුම ආරාධිත අමුත්තන්ටත් මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ප්‍රදේශවාසී ඔබ සැමගේ සහයෝගය හැමදාම අපව දිරිමත් කළ බව නොලහා පැවසිය යුතුමයි. ආදරණීය ඔබ සැමටයි මාගේ මේ හෘදයාගම ස්තුතිය. අපගේ මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මෙම ස්ථානයේ ප්‍රණීත දන්සැල් සංවිධානය කළ සියලු අනුග්‍රාහක මහත්ම මහත්මීන්ටයි මාගේ මේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින්නේ. එසේම අපට මෙවැනි විචිත්‍රවත් අවස්ථාවක් සකසා ගැනීමට දින කිහිපයක සිට මෙම ශාලාව හා භූමිය ලබා දුන් ගරු සභාපති UPG උඩදෙණිය මහතාට ජගත් වීරසේකර මහතාට කනිෂ්ක සමරසිංහ මහතාට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. දුරු රටක සිටවත් අපගේ මෙම සැදැහැති කටයුත්ත පිළිබඳ සොයා බලා උපදෙස් ලබා දුන් හිටපු ගරු සභාපති GMK බණ්ඩාර මහතාටද මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. මෙම සත් කටයුත්ත සාර්ථක කර ගැනීමට හැකි වූයේ ඔබ නිසාමයි. මෙම කටයුත්තට නොමසරු ආධාර කර හා සහයෝගය ලබා දුන් ආදරණීය අප ගම්වාසී සියලු උත්තම ආවියන්ටයි ඔබලාටයි මාගේ මේ ගෞරවනීය ස්තුතිය. ඔබලා නොසිටින්නට මෙවැනි වෙසක් සදැහැති ගී සරණියක් නොතිබෙන්නටත් තිබුණා. නැවතත් මාගේ මේ ගෞරවනීය ස්තුතිය ප්‍රදේශවාසී ආදරණීය ඔබ සැමටයි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් ඔබ සැමටයි මේ ස්තුතිය. එසේම සදැහැති ගී සරණිය තව තවත් වර්ණවත් වූයේ ඔබ නිසාමයි ආදරණීය දූ දරුවනි. සිරිපඤ්ඤා තිස්ස ධර්ම විද්‍යාලයේ දුවා දරුවන්ටයි මාගේ මේ ස්තුතිය. සදැහැති ගී සරණියේ දායක අප සහෘද කලා සංසදයේ සියලුම සමාජික මහත්මීන්ටයි මාගේ මේ ස්තුතිය මෙම අවස්ථාව වර්ණවත් කළ නිසා. එසේම සහෘද කලා සංසදයේ කාරක සභික මහත්මීනි ඔබලා නිසා මෙම අවස්ථාව ඉතාමත් සාර්ථක කර ගැනීමට ලැබුණා. ඔබටයි මේ ස්තුතිය. ආරම්භයේ සිට අවසානය දක්වාම අප දිරිමත් කළ සහෘද කලා සංසදයේ සංවිධායක සාලිය පෙරේරා මහතාටත් කැලුම් ගාල්ලගේ මහතාටත් මේ ස්තුතිය පුද කර සිටිනවා. අද මෙම බොදු බැති ගී සරණිය වර්ණවත් වූයේ ඔබ නිසාමයි සොයිරු සොයිරියනි. ගීත ගායනා සඳහා එක් වූ ඔබ සැමටයි මාගේ මේ හද පිරි ස්තුතිය. එසේම මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට සංග්‍රහ කටයුතු වලින් අප සමග එක් වූ සියලුම සහෘදයින්ට මේ අවස්ථාවේ මාගේ ස්තුතිය පුද කර සිටිනවා. ශබ්ද පරිපාලනය හා විදුලි ආලෝකය ලබා දුන් ඔබ සැමට මාගේ ස්තුතිය පුද කර සිටිනවා. භූමිය වේදිකාව විචිත්‍රවත් ලෙස සරසා ගැනීමට උපකාර කළ චානක ජයවර්ධන මහත්මාණනි ඔබටයි මාගේ විශේෂ ස්තුතිය. මෙම අවස්ථාව වර්ණවත් කර ගැනීමට උදව් උපකාර කළ කී නොකී ඔබ සැමටම
මාගේ මේ ස්තුතිය පුද කර සිටිනවා. මෙම සදහැගී සරණීය පොත පරිගණක නිර්මාණය කොට සකස් කර දුන් කැලණිය වේවැල්දුව DN ග්‍රැෆික්ස් ආයතනයේ මාගේ මහතුන්ටත් මාගේ ස්තුතිය පුද කර සිටිනවා. මෙවැනි අවස්ථාවක් අපහට උදා කර දුන්නේ ඔබයි සොයුරිය. දරදියේද සහෘද කලා සංසදය සවිමත් කළ බෙතිගේ පුහුණු කළ ආදරණීය සොයුරිය ලලිත කලාවේදී අශෝකා විජේකාන්ති මහත්මියටයි මාගේ මේ ගෞරවනීය ස්තුතිය. එසේනම් නැවත මෙවැනි වැඩසටහනකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් අද මෙහි සැපැමිණි ඔබ සැමටම ස්තුතිවන්ත වෙමින් මගේ ස්තුති කතාව අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි. අපේ ආගම මිනි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුබ වේ. ජාතික අභිමානය නම් වූ පීතෘමය පෞරුෂත්වයත් ශ්‍රී ලංකා මාතාව නම් වූ මව්වත් හදවතත් එක්ව ගොඩනගන ලද හෙළ සංස්කෘතිය නම් දරුවා බුදුදහම නම් වූ තොටිල්ලෙහි නැලවෙමින් සුවසේරය පහන් කළේ හෙළ මව්වත් හදවතින් ගැයුණු කරුණාබරිත නැලවිලිගේ අසමිනේ. වැවයි දාගබයි ගමයි පන්සලයි යන අපූර්ව සංකල්පනාවෙන් සුපෝෂිත වූ ශ්‍රේෂ්ඨ හෙළපොතු සංස්කෘතිය මෙරටට දායාද කළ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. එසේනම් මේ අවස්ථානයේ සඳහන් කරන්නේ කිරිබත්ගොඩ සහෘද කලා සංසදය මගින් සංවිධානය කරන ලබන බුද්ධ ආවිවන්තන වෙසක් සදහැකි සරණිය 2026